හායි ගයිස්, ඉතින් වෙල්කම් කියලා පිළිගන්නවා ඔයාලා මගේ YouTube channel එකට. ඉතින් මම අද ඔයාලට ගෙනල්ලා තියෙන්නේ වැදගත් වෙන වීඩියෝ එකක් කියලා හිතනවා. ඉතින් ඔයාලට ඒක වැදගත් වෙයි කියලා හිතනවා නම් වීඩියෝ එකට like එකක් දාලා channel එක subscribe පාරක් දාලා දිගටම අපිත් එක්ක set වෙලා ඉන්න. ඉතින් අද මම ඔයාලට ගෙනල්ලා තියෙන්නේ කොහොමද ඉස්සරහට ඔයාගේ account එකක් නැති වුණොත් හෝ කවුරු හරි account එකක් උස්සවුවොත් ඒක ආපහු recover කරගන්න කියලා සහ ඔයාගේ දැන් තියෙන account එකේ bind එක සම්පූර්ණයෙන්ම වෙනත් platform එකකින් Google වගේ තියෙනවා නම් FB එකට වගේ කොහොමද bind කරගන්නේ කියන එක කියලා දෙන්න. When it comes to the Garcias, I'm the good boy. ඉතින් guys ඔයාලා මුලින්ම ඔයාලගේ settings වලට යන්න ඕනේ. settings වල තියෙනවා account and basic කියලා යටම. අන්න ඒකට ගිහිල්ලා එතන තියෙනවා bind කියලා option එක. අන්න ඒ bind කියන option එක ඔයාලා click කරන්න ඕනේ. ඊට පස්සේ මේ වගේ interface එකක් තමයි එන්නේ. ඒකේ තියෙනවා recovery email and verification code කියලා. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මේකේ recovery email කියන තැනට ඔයාලගේ තියෙන email එකක්. ඒ කියන්නේ දැන් වැඩ කරන email එකක් එතනට ලබා දෙන්න ඕනේ මුලින්ම. මම මෙහෙම email එක type කරගන්නම්. හරි දැන් අපි මෙහෙම type කරලා මෙතන send කියලා option එකක් තියෙනවා ඔයාලට පේන ඇති. අන්න ඒක ඔබන්න ඕනේ. එතකොට ඔයාලගේ email එකට code එකක් යනවා. ඒ code එක ඔයා විනාඩි 10ක් ඇතුළත අරන් මෙතන මේ enter the verification code කියන තැන type කරන්න ඕනේ. ඔයාලා ගිහින් mail එකෙන් code එක අරගෙන ඇවිල්ලා ඔයාලා මෙතන ඒක paste කරගන්න. ඉතින් මෙන්න මේ විදිහට paste කරලා එතන ඕකේ දීලා මෙතන කහ පාටින් යට verify කියලා පෙන්නනවා. අන්න එතන ඔයාලා ඔබන්නවා. එතන ක්ලික් කරපුවාම ඔයාලට කියනවා ඔයාලට මතක හිටින ඉලක්කම් 6ක කෝඩ් එකක් දෙන්න කියලා සිකියුරිටි කෝඩ් එක. ඔයාලා මේ විදිහට කැමති සිකියුරිටි කෝඩ් එකක් ලබා දෙන්න උඩ තැනටත් දෙන්න ඕනේ confirm code කියන තැන යටටත් ඒ කෝඩ් එකම ලබා දීලා confirm දෙන්න ඕනේ. ඉතින් මම මේ විදිහට ගහ ගන්නවා කෝඩ් එක. ඊට පස්සේ මෙන්න මේ confirm කියන එක උඩ එකපාරක් ක්ලික් කරනවා. එතන ක්ලික් කරපුවාම මෙන්න මේ වෙනවා please save your security code do not share it with others කියලා. ඔයාලට කැමති නම් මේක save කරගෙන screenshot එකක් ගහලා තියාගන්න. ඔයාලට මතක ඉන්න code එකක් නම් තියෙන ඉතින් share කරගන්න ඕනේ නැහැ. ඊට ඔයාලට මෙන්න මේ විදිහට binding successful කියලා පෙන්නයි. ඊට පස්සේ දැන් සම්පූර්ණයෙන් bind එක successful වෙලා තියෙන්නේ. හැබැයි මේක game එකට bind වෙන්න දවස් 15ක් යනවා. දවස් 15කට පස්සේ තමයි අපි add කරපු mail එක ඔයාලගේ game එකේ account එකට bind වෙන්නේ. ඉතින් දැන් මම කියලා දෙන්නම් කොහොමද දවස් 15කට පස්සේ ඒක මේ bind වුණාට පස්සේ කොහොමද account එක නැති වුණොත් එහෙම ආපහු account එක recover කරගන්න කියලා. ඉතින් ඔයාලගේ game එකට මෙහෙම log වෙද්දී game එකට එද්දී මෙන්න මේ විදිහට recovery account කියලා තියෙන option එකට එකපාරක් click කරන්න. account recovery කියලා තියෙන්නේ. එතන මෙතන go to කියලා තියෙන තැන click කරපුවම ඔයාලට පෙන්න මෙන්න මෙහෙම. ඉතින් මෙහෙම වෙන recovery email and verification code කියලා. ඉතින් ඔයාලට මතක ඇති ඔයාලා කලින් අතෙන්ට දීලා bind කරගත් email එක තියෙනවා. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙතනට ඒ email එක දීලා මෙතන send කියන තැන code එක send කරලා අර ඉස්සෙල්ලා වගේම email එකට යන code එක අරන් මෙතනින් දීලා verify කරගන්න තමයි ඔයාලට තියෙන්නේ. ඊට පස්සේ verify කරපුවාම ඔයාලගේ game එකට account එක ඒ කියන්නේ ඔයාලගේ උස්සපු හෝ නැති වෙච්ච account එක ඒ විදිහටම ආපහු එනවා. ඉතින් ඔයාලට මේ bind එක මාරු කරගන්න වීඩියෝ මම part 2 එක විදිහට ගෙනල්ලා දෙන්නම්. ඉතින් වීඩියෝ හොඳයි වගේ හිතෙනවා නම් වීඩියෝ එකට like එකක් දාලා channel එක subscribe කරලා දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. එහෙනම් අපි ගියා. Goodbye guys.